ආයිබෝවන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ රටේ බහුලව සිදුවෙන සිදුවීමක් තමයි මේ මම අද දැන් කියන්න යන්නේ. අපේ රටේ යම්කිසි සිදුවීමක් වුණොත් හැම දෙයකටම මුලින්ම ගන්න දුප්පතාව. අපේ රටේ කොටින්ම කියනවා නම් අපේ රටේ තැන තියෙන්නේ යමක්කමක් තියෙන වැදගත් උදවියට පමණයි. දුප්පතාට මේ රටේ හිමි වෙන්නේ සාමාන්‍ය 5 දෙනෙක්. ඒ ආශ්‍රයෙන් මම ඔයාලට ජාතක කතාවක් කියන්නයි යන්නේ. මේ ජාතක කතාව තමයි 550 ජාතක පොතේ තියෙන කුක්කුර ජාතකය. ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලේ ඔන්න දැන් රජු යනවා උයන් කෙලියට සිරි නරඹන්න. උයන් කෙලියට ගිහිල්ලා සිරි නරඹන අතරතුර දැන් වැසිබර කාලගුණයක් හයියෙන් වැස්සක් එනවා. ඉතින් ඒ කාලේ අපි වගේ වාහන තිබ්බේ නැහැ. තිබ්බේ කරත්ත. ওই කරත්තේ හදලා තිබ්බේ හම් වලින්, සත්තුන්ගේ හම් වලින්. දැන් ඔයගොල්ලෝ තුනක් දන්නවා සාමාන්‍ය හම් කියන දේවල් වතුරට ගඳ ගහනවා. ඉතින් මේ හම් ටික බිමට වැටිලා ගඳ ගහන්න ගන්නවා වැස්සනේ. රාජකීය බල්ලෝ ඇවිල්ලා මොකද දන්නවද කරන්නේ? මේ හම් ටික කාලා දානවා. ඔන්න රජතුමායි පිරිස ඇවිල්ලා බලද්දී හම් නැහැ. කරත්තේ වටේ තිබ්බ හම් ටික නැහැ. සේරම නැහැ. ඇමති කෙනෙක්ගෙන් අහනවා මොකද මේ හම් ටිකට උනේ? ඇමති කියනවා රජතුමනි කැලෑ බල්ලොවත් ඇවිල්ලා හොරෙන් රිංගලා මේ හම් ටික කෑවද දන්නේ නැහැ කියලා. රජතුමා අනදෙනවා වහාම දකින කැලෑ බල්ලොන්ව මරලා දාන්න. ඔන්න දැන් රාජපුරුෂයෝ ගිහිල්ලා දකින කැලෑ බල්ලොන්ව ගහලා මරලා දානවා. ඔන්න දැන් කැලෑ බල්ලෝ හරි සීමිතයි. රාත්‍රී 7න් පස්සේ වෙනද කැලෑවල ඉන්න බල්ලෝ නැහැ. ජීවත් වෙලා ඉන්න බල්ලෝ මොකද කරන්නේ? වෙන පළාත් වලට යනවා නැත්නම් හැංගිලා ඉන්නවා. ඔන්න දැන් ජීවත් වෙලා ඉන්න බල්ලෝ ගිහිල්ලා කියනවා තමන්ගේ නායකයට මේ බලු රැළෙත් නායකයෙක් ඉන්නවා. මේ නායකයා තමයි අපේ බෝධිසත්වයෝ. බෝධිසත්වයෝට ගිහිල්ලා කියනවා මේ යන විනාශය වහාම නවත්තන්න රජතුමාට කියලා. බෝධිසත්වයෝ සත්‍යක්‍රියා කරනවා මම මේ රජමාලිගාවට යන ගමනේදී රාජපුරුෂයෙක් මාව මරන්න තැත් නොකරෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා බුදුගුණ සිහි කරලා බෝධිසත්වය යනවා රජමාලිගාවට. මේ බෝධිසත්වය කියන්නේ මේ බල්ලන්ගේ නායකයා. රජමාලිගාවට ගියාට පස්සේ රජතුමාට කාටවත් දැන් මෙයා මරන්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඇයි මේ බල්ලා ගියේ බෝධිසත්වයෝ ගියේ බුදුගුණ මෙනෙහි කරලා. ඔන්න ගියාට පස්සේ රජතුමාට කියනවා මේ රාජකීය මේ අපේ බෝධිසත්වයෝ රජතුමනි ඔබතුමාගේ කරත්තේ හම් ටික කෑවේ අපි නෙමෙයි. කෑවේ රාජකීය බල්ලෝ. රජතුමා කියනවා මගේ රාජකීය බල්ලෝ කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මොකද ඒ අය හොඳ පුහුණු වෙච්ච බල්ලෝ. කියනවා මම හොඳ ආකාරයෙන්ම දන්නවා රජතුමනි මේ වැඩේ කරේ ඔබතුමන්ගේම රාජකීය බල්ලෝ. මට පුළුවන් ඔප්පු කරන්න. ඔන්න රජතුමා කියනවා හරි ඔප්පු කරන්න බලන්න. අපේ බෝධිසත්වය මොකද කරන්නේ? මෝරු වලට ඊතන මිශ්‍ර කරලා බල්ලොන්ට කවනවා. බල්ලෝ වමනේ කරනවා කාපු හම් සේරම. ඔන්න දැන් රජතුමා තුෂ්ණින් භූත වෙලා තමන්ගේ කරත්තේ කාලා තියෙන්නේ තමන්ම හදන රාජකීය බල්ලෝ. ඉතින් අපේ බෝධිසත්වයෝ කියනවා රජතුමනි දෙයක් වුණාම පොඩි තැනින්ම ගාව ගන්න එපා. දුප්පත් බල්ලා අපිවමනේ ගෑවුවේ. රාජකීය බල්ලෝ ඔබතුමා ගෑවුවේ නැහැ. කවදාවත් හොයලා බලන්නේ නැතුව දෙයක් කරන්න එපා රජතුමනි කියලා බෝධිසත්වයෝ කියනවා. ඉතින් දැන් ඔගේ රජතුමා වෙලා ඉපදිලා හිටියේ අපේ ආනන්ද තෙරුන්. ඔය කතාවෙන්
ගන්න පුළුවන් ආදර්ශය තමයි පළවෙනි දේ තමයි දෙයක් කරද්දී හොඳට හොයලා බලන්න ඕන. එකපාරක් නෙමේ 10 පාරක් වුණත් තීරණයක් ගත්තී හොඳට හොයලා බලන්න. මොකද ඒ තීරණය අපි ගන්නේ හොඳ දෙයකටද නරක දෙයකටද කියලා අපි දන්නේ නැහැ. දැන් බලන්න රජතුමා ටිකක් හිතුවනම් මේක රාජකීය බල්ලෝ කරාද දන්නේ නැහැ කියලා මේ වගේ විනාශයක් වෙන්නේ නැහනේ. ඒ වගේ අපි ගන්න තීරණ හොඳට හිතලා බලන්න. ඒ වගේම හැම දෙයකටම පොඩි තැනින් ගාව ගන්න එපා. ඒක තමයි කියන්න තියෙන පළවෙනි දේ. රජතුමා රාජකීය බල්ලෝ ඉද්දැත්ති ගාව ගත්තේ කවුද? කැලෑ බල්ලෝ. ඒක අපේ රටේ මිනිස්සු අතර වෙන දෙයක්. අපේ රටේ යම්කිසි දෙයක් වුණාම මුලින්ම ගෑවෙන්නේ දුප්පතා. ඉතින් හැම දෙයකින්ම අසරණ වෙන්නේ පොඩි තත්ත්වයේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු. යමක් කමක් තියෙන උදවිය ඒ වගේ බේරෙනවා සහ ඒ අයට සමාජයේ තැන කියන එක තියෙනවා. වහා මේ ભેදය නැති කරන්න ඕනේ. ඒක තමයි කරන් තියෙන එකම දේ. වගේම මොනවා හරි දෙයක් වුණාම පොඩි තැනින් ගාව ගන්න එපා. ඉතින් මේ කතාව ඔයාලට ඇත්තටම වටින කතාවක් නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.